මේ වසර ඉවර වෙන්න කලින් මේ වැටුප දෛනික වැටුප 1750 දක්වා වැඩි කරන්න තීන්දුවක් අරගන්නවා කියන එක. රුපියල් 200ක මුදලක් රජය මගින් දරනවා. ඉතිරි මුදල දරන්නේ අර 1350ට තිබ්බ 1550 දක්වා ඒ වතු හිමියන්. සංවාදය යම් විදිහකින් ජාතික ජනබලවේගයට වාසසහගතයි. මේ රටේ මහජනතාවගේ බදු මුදල් පෞද්ගලික අංශයේ වැඩ කරන යඩුපඩි කරන්න යොදා ගන්නවා. මේ වෙනුවෙන් දැවැන්ත විදිහට සමගි ජනබලවේගය පොත්ජන පෙරමුණ තුළු විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම් සියල්ල පෙනී හිටියා. ප්‍රබලයෝ පෙනී හිටියා මේකට විරුද්ධව. ඔවුන්ගේ අධ්‍යාපනික පසුබිම, සෞඛ්‍ය ආරක්ෂාව, සනීප ආරක්ෂක කටයුතු මෙන්න මේ දේවල් ගැන අවධානය යොමු කරොත් ඉතාම පහළ මට්ටමක ඒ ප්‍රජාවගේ අයිතිවාසිකම් තියෙනවා. අපේ දළදේශීය ආදායම ඉහළ නැංවීම සඳහා කොයිතරම් කැපවීමක් කරනවද කියන කාරණාව අපි අවධානයට ලක් කරන්න ඕනේ. විශේෂයෙන් මේ දවස්වල පාර්ලිමේන්තුව තුලත් වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. ඊට කලිනුත් මේක අර ජනාධිපතිවරණ වේදිකාව තුල ඉඳලම සාකච්ඡාවට නැගුණු කාරණාවක් මේ වතු කම්කරුවන්ගේ වැටුප අවම දෛනික වැටුප 1750 දක්වා වැඩි කිරීම සම්බන්ධව. විශේෂයෙන් මේ සම්බන්ධව 2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ එවකට ජනාධිපති අපේක්ෂකයා මේ වතුකම්කරුවන්ගේ ප්‍රදේශයට ගිහිල්ලම කිව්වා 1800 දක්වා වැඩි කරනවා. ඒ සම්බන්ධව අපි කරුණු මේ සූදානම් කරලා තියෙන්නේ මෙහෙමයි කියන කතන්දරේ. හැබැයි ඔවුන්ට බලය හම්බෙච්ච යම් කාල පරාසයක් තිබ්බා. රනිල් වික්‍රමසිංහ අපි දැක්ක 2015 2019 ආණ්ඩුවේදී අග්‍රාමාත්‍යවරයා විදිහට කටයුතු කරේ. සමහර විට ජනාධිපතිවරයාටත් වැඩි බලතල තිබ්බදෝ වගේ එළිය සමාජයේ සාකච්ඡා වුණා. අග්‍රාමාත්‍ය තනතුරකට රනිල් වික්‍රමසිංහ ඒ තනතුර හොබවද්දී කොහොම නමුත් එවකට ගන්න බැරි වෙච්ච තීරණ 24 දී නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙලා තමන් ජනාධිපති වුණොත් ලබා දෙන බවට පොරොන්දු වෙලා තමයි මේ මැතිවරණ වේදිකාවල ප්‍රකාශ ඉදිරිපත් කරේ. ඒ අවස්ථාව කරනවා නම් ඔහුට තිබ්බ අවුරුදු 2ක් 2022 දී නැවත ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් වුණේ. ඒ අවස්ථාවේදීත් ඒ සම්බන්ධව කටයුත්තක් කළේ නැහැ. නමුත් මැතිවරණ පොරොන්දුවක් විදිහට අර අවස්ථාවේදී ඒක මැතිවරණ වේදිකාවට ගේනවා. මේ සිදුවීමත් එක්ක සමගි ජනබලවේගයේ අපේක්ෂකයා ඊට පස්සේ ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා මේ සම්බන්ධව දැඩිව අවධානයට යොමු කළා. ඒ නිසා තමයි මේක දැන් 2024 මැතිවරණයේදී ප්‍රබල සටන් පාඨයක් බවට පත් වුණා. විශේෂයෙන් දැන් මෑත කාලේදී අපි අපේ කලින් දැන් එපිසෝඩ් 2කට විතර කලිනුත් අපි සාකච්ඡාවට ලක් කළා. අපේ මුල්ම එපිසෝඩ් වලත් මේක සාකච්ඡාවට ලක් කළා. දැන් ජනාධිපතිවරයා මෑත කාලේදී වතු කම්කරු ප්‍රදේශවලට ගිහිලා ඉඩම් ප්‍රදානයකදී හිමිකම් ප්‍රදානයකට ගිහිල්ලා ප්‍රකාශ කරනවා අපි මේ වසර ඉවර වෙන්න කලින් මේ වැටුප දෛනික වැටුප 1750 දක්වා වැඩි කරන්න තීන්දුවක් අරගන්නවා කියන එක. දැන් අපි වෙලෙත් කිව්වා ඒක තවත් මැතිවරණ පොරොන්දුවක් නොවී මේක සිද්ධ වෙනවන ඉතා වැදගත්. මොකද ඒ පීඩාවට විඳින ඒ ප්‍රජාව සම්බන්ධව ඒ ප්‍රජාවගේ ඔවුන් දේශීය ආදායම සඳහා දක්වන දායකත්වයේ සම්බන්ධව යම් මැදිහත්වීමක් සිද්ධ කරන්න ඕනේ කියන කාරණාව. දැන් ඒ සම්බන්ධව තමයි 2026 අයවැයේදී ජාතික ජනබලවේගය තමන්ගේ අයවැය ප්‍රකාශනය තුළ යම් මුදලක් රජය මගින් දරන ගම රුපියල් 200ක මුදලක් රජය මගින් දරනවා. ඉතිරි මුදල දරන්නේ අර 1350ට තිබ්බ 1550 දක්වා ඒ වතු හිමියන්. නමුත් රජයට යම් මුදලක් දරන්න සිද්ධ වෙන රුපියල් 200ක මුදලක් මේක 1750 දක්වා වැඩි කිරීමට නම්. ඒතකොට මේ කාරණාව මත තීරණ අරගෙන තියෙනවා 1750ක් දක්වා වතු කම්කරු වැටුප වැඩි කරන්න. කොහොම නමුත් මේක සම්බන්ධව ඇයි රුපියල් 200ක් රජයෙන් දරන්නේ? ඒක කොයිතරම් දුරට සාධාරණද? මේ වැය කරන්නේ මහජනතාවගේ මුදල්, බදු මුදල්. ඒක වතු හිමියන් දරන්න ඕනේ මුදලක්. ඒක ඇයි රජය අනවශ්‍ය ලෙස කරට ගන්න බර කියන කාරණාව සම්බන්ධව පාර්ලිමේන්තුවේ විශාල සංවාදයක් ඇති වුණා. අපි පාර්ලිමේන්තුවේ ඒ සංවාදය තුල අදහස් කිහිපයකට යොමු වෙලා ඉමු. මේ රටේ මහජනතාවගේ බදු මුදල් පෞද්ගලික අංශයේ වැඩ කරන යඩුපඩි කරන්න යොදා ගන්නවා. ඒක අවුලක් තියෙනවා. ආයේ කතාවක් නෑ. මේකම අලගොවිය, ලුණුගොවිය, ඇඳුම් සේවකයා ඉල්ලන්න පටන් ගත්තොත් ඔය වතුකම්කරුවන්ගේ වැටුප්පඩි කිරීම රුපියල් මිලියන 5000 මොකටද? මේ මිනිසුන් දෙන රුපියල් 200 වැඩිපුරට අපි මොකටද රුපියල් අපි මේ රටේ ජනතාවගේ වත්සාවිය දෙන්න අවශ්‍ය නෑ. මේ මිනිස්සු ලක්ෂ ගණන් කෝටි ගණන්
තියෙන කුඩා දේවල් දෙවියන්ට මොකද වෙන්නේ? වතුකම් කරුවාගේ පඩිය වැඩි කරන්න වෙන ක්‍රමයක් හොයාගන්න. දැන් මේක තමයි මේ විපක්ෂයේ එල්ල කරන චෝදනාව. විශේෂයෙන් දැන් කොහොම නමුත් මේ තීන්දුව ඊටාම වැදගත්. මොකද අපි අර කලින් අවධානය යොමු කළා වගේම මේ ඔවුන්ගේ දෛනික වැටුප 1750ක් කියන්නේ මේ මහා ලොකු වැටුපක් නෙමෙයි. ඔවුන්ගේ ජීවිකාව පවත්වාගෙන යාම සඳහා අපි හිතමු පවුලේ ඉන්න සමාජිකයන් නඩත්තු කිරීමට එදිනදා වැඩ කටයුතු කරගන්න, ආහාර වේල පිරිමහ ගන්න, මේ වගේ ඊටාම අවම පහසුකම් ටික කරගෙන යාම සඳහා තමයි මේ මුදල මේ ඔවුන් භාවිතා කරන්නේ. එතකොට දැන් ඔවුන්ගේ අධ්‍යාපනික පසුබිම, සෞඛ්‍ය ආරක්ෂාව, සනීප ආරක්ෂක කටයුතු මෙන්න මේ දේවල් ගැන අවධානය යොමු කරොත් ඊටාම පහළ මට්ටමක ඒ ප්‍රජාවගේ අයිතිවාසිකම් තියෙන්නේ. අනික් පැත්තෙන් ඔවුන් අපේ දළදේශීය ආදායම ඉහළ නැංවීම සඳහා කොයිතරම් කැපවීමක් කරනවද කියන කාරණාව අපි අවධානයට ලක් කරන්න ඕනේ. පැහැදිලි විපක්ෂය නගන චෝදනාවේ යම් ස්වභාවයක් තියෙනවා, යම් ගැටලුවක් තියෙනවා. මොකද දැන් මේක අමතරව රජය දැරිය යුතුයි යම් මුදලක් ඒ වැටුප ඉහළ නැංවීම සඳහා. එතකොට වතු හිමියන්ගේ පාර්ශවයෙන් ඇයි මේක ඉහළ දමා ගන්න බැරි කියන ප්‍රශ්නාර්ථය අපිට යොමු වෙනවා. නමුත් ඒ සම්බන්ධව ක්‍රමානුකූල විසඳුමක් කට පැමිණිය යුතුව තියෙනවා, යම් සාකච්ඡාවක් ගොඩනැංවිය යුතුව තියෙනවා. කොහොම නමුත් මේක අපි පිටින් බලද්දි මේ සංවාදය යම් විදිහකින් ජාතික ජන බලවේගයට වාසසහගතයි. අපි බැලුවොත් දැන් විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය අධිකරණය හමුවේ යම් අදහස් දැක්වීමක් කරලා තියෙනවා, යම් පැමිණිල්ලක් සිද්ධ කරලා තියෙනවා. මොකද මේක රුපියල් 200ක් රජයේ බදු මුදල් වලින් මේ සඳහා පියවීමට කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී කියන කාරණාව මත දැන් මේකත් එක්ක මේ එන්න තියෙන තීන්දුව తీරන අපි ගත්තොත් ජාතික ජන බලවේගයට කොහොමද මේක වාසසහගත වෙන්නේ? දැන් දැනට මාසයකට විතර උඩදී අනුකුමාර දිසානායකම වතුකර ප්‍රදේශවලට ගිහිල්ලා ප්‍රකාශ කළා වැටුප 1750 දක්වා වැඩි කරනවා. මේ වසර ඉවර වෙන්න කලින් මේ පොරොන්දු අපි දෙනවා කියන එක. ඒතකොට දැන් ඔන්න අයබැයින් මේක යෝජනා වෙලා තියෙනවා. එතකොට මේකේ ක්‍රීඩිට් එකන්නේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට. ඒ කියන්නේ මාලිමාවට. එහෙමනම් දැන් මේකට විරුද්ධව කටයුතු කරන්න මේ 200 මුදල අමතරව රජයේ බදු මුදල් වලින් මේකට යොමු කරනවට විරුද්ධව කටයුතු කරන්නේ මේ සමගි ජන බලවේගය, ඊට පස්සේ නාමල් රාජපක්ෂ ඇතුළු පොත්ජන පෙරමුණ, විශේෂයෙන් මෙන්න මේ කණ්ඩායම්. එතකොට උන්ට තමයි මේකේ චෝදනාව ප්‍රධාන වශයෙන් එන්නේ. අපි හිතමු මේ නඩු තීන්දුව මගින් මේ අධිකරණයට යාම තුලින් එහි තීන්දුව ලැබෙනවා මේක ව්‍යවස්ථා විරෝධී. ඒ නිසා මේ 200 වැඩි කිරීම වහාම අවලංගු කරන්න කියන එක. ඒත් මේකේ ක්‍රෙඩිට් එක එන්නේ ජාතික ජන බලවේගයට. මොකද වුන් කියනවා එතකොට මේක ව්‍යවස්ථා විරෝධී නිසා අපිට සිද්ධ වෙනවා මේක අහෝසි කරගන්න. නමුත් අපි මෙහෙම යෝජනාවක් ගෙනාවා. ඒ මත පිහිටලා ඉඳලා ඔවුන්ට නැවත පුළුවන් වතුකරයට යන්න. මොකද එතනදි වාසියවත්පත් වෙන්නේ ජාතික ජන බලවේගයට තමයි. එතකොට අනික් කාරණාව අපි හිතමු අධිකරණ තීන්දුව හරහා දෙනවා ගැටලුවක් නැහැ, 200 දීමනාව ව්‍යවස්ථාපිතයි, මේක වැඩි කරන්න කියන කාරණාව. ඒත් ජාතික ජන බලවේගයට අවස්ථාව දෙන ඔන්න ඕක තමයි අපි කිව්වේ. අපි මේ ව්‍යවස්ථාපිතවම මෙන්න මේක වැඩි කිරීම සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ වෙනුවෙන් දැවැන්ත විදිහට සමගි ජන බලවේගය, පොත්ජන පෙරමුණ තුළු විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම් සියල්ල පෙනී හිටියා. ප්‍රබලයෝ ප්‍රේණී හිටියා මේකට විරුද්ධව කියන කාරණාව. එතකොට සමස්තයක් විදිහට ගත්තන් පස්සේ මේකේ නඩු තීන්දුව කොයි අතර පෙරළුණත්, එහෙම නැතුව මේක වැඩි කරන්න උනත්, තියෙන තත්ත්වෙම තියන්න උනත් වාසිය මෙතනදී කරගන්නේ ජාතික ජන බලවේගයේ පැත්තට.